මම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මගෙන් සමහර යාළුවෝ ආනවනේ මෙහි ජීවිතයේ තියෙන ස්පෙෂල් දේවල් ෂෙයා කරගන්න, vlog එකක් කරන්න කියනවනේ. ඉතින් ඔන්න පාන්දර 2ට විතර මට හිතුණා vlog එකක් කරන්න. මොකද අද මට සතුටු හිතුණ දවසක්. මගේ යාළුවෙක් ඉන්නවා, එයා කෙනියන් එක්කෙනෙක්. එයා මයි කොහොට් එකේම එක්කෙනෙක්. කොහොට් එක කියලා කියන්නේ අපි මෙහෙට එනකොට එකම ගෲප් එකේ එන කට්ටිය. ඉතින් එයා අපහු කෙනියාවට ගියා. එයා ගිහින් එනකොට මට gift එකක් ගෙනාවා. ඒක ඇත්තටම මට හරි ස්පෙෂල් gift එකක්. ඉතින් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. I'm going to make this video little bit Sinhala and little bit English because I want to share this video with my friend as well because she can't understand Sinhala. Okay, let me show you what I have today. I'm so excited. So, this is the one. Let me show you. Can you see it properly? Yeah. So, what I know about this one, this is a traditional dress from Kenya. Like for Sri Lankan, we have Osari. And for Kenyans, there's a traditional dress. She brought it to me. I like it. So I'm going to wear it now and I will show you. So now it's 2 a.m. I can't wake up my friend and ask how to wear this one. So I went through YouTube and ChatGPT and TikTok. So I will wear it. We'll see. Before I wear this one, I'm going to tell you something about this dress. Actually, I took this points from ChatGPT. If I'm wrong, please let me know. I will correct it. So what I learned from ChatGPT, මේකට කියන්නේ කංගා කියලා. ඒක ගොඩක්ම කොමන් තියෙන්නේ කෙන්යාවලයි ටැන්සානියාවලයිලු. මේක ගොඩක් ලයිට් වෙයිට් කලර්ෆුල් කොටන් ෆැබ්‍රික් එකක්. මම දැකලා තියෙනවා මේක බ්‍රයිට් රෙඩ්. ඒ වගේම මම දැකලා තියෙනවා බ්‍රයිට් yellow වලිනුත් මේ වගේම ඩ්‍රෙස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක print කරලා මේවා print කරලා තියෙනවා. එයාලගේ කල්චරල් සීන්ස් වලිනුයි නේචර් දේවල් වලිනුයි එයාලගේ ඩේලි ලයිෆ් එක පෙන්වන විදිහටයි මේකේ ඔයාලට පේනවා ඇති මේක එයාලගේ ඩේලි ලයිෆ් එක පෙන්වන එකක් තමයි තියෙන්නේ. ලස්සනයි ඒක. සමහර වෙලාවට ස්වාහිලි භාෂාවේ එක දේවලුත් මේක print කරලා තියෙනවා. මේකේ print එකේ තියෙන ගෑනු අය දෙන්නෙක් පළතුරුයි වතුර බාස්කට් එකකුයි අරන් යනවා, පොල් ගහක් තියෙනවා. එයාලගේ ගමක සීන්ස් එකක් තමයි පෙන්වන්නේ. ඒක තමයි I took these details from ChatGPT. If I'm wrong, please let me know. I'm so sorry. So I'm going to show you how to wear this one. Actually, I learned it from YouTube. So we have to ඊට පස්සේ ආය නමලා මෙතන ගැටයක් දාගන්නවා. ඊට පස්සේ මෙතන ඉදිරියට මෙතන අත් දෙක දාන්න. මම කලින් නම් ඊට වඩා ලස්සන ආවා හැබැයි. පොඩ කිලුණා. දැන් හරි. ඊට පස්සේ මේක මෙහෙම අරගෙන ඒගොල්ලෝ එහෙම ලස්සනට ෆ්ලීට් තියලා තනින්න පුළුවන්ලු. මම හරියට වදින විදිය දන්නේ නැහැ. මම මේක YouTube එකෙන් තමයි බලාගත්තේ අඳින විදිය. කොහොම හරි මෙහෙම තියලා ඊට පස්සේ ලස්සන බෙල්ට් එකක් දාන්න ඕනේ. මගේ ළඟ මේ වෙලාවේ ලස්සන බෙල්ට් එකක් නැහැ. ඉතින් මම තියෙන බෙල්ට් එකක් දානවා. ඒ වගේම මම මේ කලම් දෙකක් දාන්න කියලා හිතුවා. This is final outfit. මට නම් ඒක හරි ලස්සනයි කියලා හිතෙනවා. ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරගෙන යන්න. Mamanzi wamekuja wameiva ikibamba sana basi pull it up selector cheza doba once from the top. So that's it for today. So what I wanted to say, if someone is giving you something, especially from their mother country, especially from their culture, it's not just a gift, it's an emotion. So thank you so much for this heart-touching gift. Thank you, Pamela. Thank you so much. Bye. හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න.